3, 4, 5 ශ්‍රේණිවල අපේ පුංචි දොළ පුතාලට පරිසරය අපි ලක්විස්ය තේමාවට තියෙනවා විවිධ ආගමිකයන්ගේ උත්සව පිළිබඳවත් ඉගෙන ගන්න. අපි දන්නවනේ පුතේ අපේ රටේ විවිධ ජනවර්ග ජීවත් වෙනවා කියලා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්. එතකොට මේ අය අදහන ආගම් එකිනෙකට වෙනස්. සිංහල අයගේ ආගම තමා බෞද්ධ ආගම. අපි බලමු එහෙනම් බෞද්ධ ආගමිකයන්ගේ උත්සව මොනවද කියලා. බෞද්ධ ආගමිකයන්ට වැදගත්ම සුවිශේෂීම වුණු උත්සවයක් තමයි වෙසක් උත්සවය. අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, ඊට පස්සේ බුදු වීම, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මෙන්න මේ තේමගුල සිදු වුණා කියන වෙසක් පොය දවස. ඒ නිසා බෞද්ධ ආගමිකයන්ට මේ වෙසක් උත්සවය හරිම වැදගත්. ඒ වගේම තමයි පොසොන් උත්සවය. අපි දන්නා පුතේ මහින්දාගමනයේ සිදු වුණේ පොසොන් පොහොය දවසක කියලා. ඉතින් මේ පොසොන් උත්සවයත් බෞද්ධ ආගමිකයන් උත්සවාකාරයෙන් සමරනවා. ඒ වගේම තමයි ඇසළ උත්සවය, කඨින පින්කම්, කුලදරුවන් පැවිදි කිරීමේ උත්සව. මෙන්න මේ උත්සව බෞද්ධ ආගමිකයන්ට සුවිශේෂ වුණු උත්සව. ඊළඟට බලන්නකෝ ක්‍රිස්තියානි ආගමිකයන්ගේ උත්සව මොනවද කියලා. ක්‍රිස්තියානි ආගමිකයන්ගේ වැදගත්ම උත්සවයක් තමයි පුතේ නත්තල් උත්සවය. අපි දන්නවා හැම අවුරුද්දකම දෙසැම්බර් 25 වෙනිදාට නත්තල් උත්සවය මෙයාලා ඉතා උත්කර්ෂවත් ලෙස සමරනවා. ඒ වගේම අලුබදාදා, මහසිකුරාදා, පාස්කු උත්සවය මේ උත්සවත් ක්‍රිස්තියානි ආගමිකයන්ට අනන්‍ය වුණු උත්සව වෙනවා. අපි බලමු හින්දු ආගමිකයන්ගේ උත්සව මොනවද කියලා. හින්දු අයගේ වැදගත්ම උත්සවයක් තමයි දීපවාලි උත්සවය. ඒ වගේම තයි පොංගල් උත්සවය, තේරු උත්සවය, මහා ශිවරාත්‍රි උත්සවය මේ උත්සව හින්දු ආගමිකයන්ගේ උත්සව වෙනවා. අපි බලමු ඊළඟට ඉස්ලාම් ආගමිකයන්ගේ විශේෂ උත්සව මොනවද කියලා. ඉස්ලාම් ආගමිකයන්ට විශේෂ උත්සවයක් තමයි පුතේ රාමසාන් උත්සවය. ඒ වගේම හජ්ජි උත්සවය. ඒ වගේම තමයි මිලාදුන් නබිනායකතුමාගේ උත්සවය. මේ උත්සව ඉස්ලාම් ආගමිකයන්ට සුවිශේෂී වෙනවා.